ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ඩිමෙන්ෂියා කියන රෝගී තත්ත්වය ගැන. මොකක්ද මේ ඩිමෙන්ෂියා කියලා කියන්නේ? විවිධ හේතුන් නිසා මොළයේ ස්නායු සෛල ක්‍රමයෙන් මිය යාමෙන් ඇතිවන රෝගී තත්ත්වයක්. මේ වයස අවුරුදු 65ට වඩා වැඩි අයට වැඩි වශයෙන් දක්නට ලැබෙන නමුත් මෙම රෝග තත්ත්වය සාමාන්‍ය වයසට යාමේ ප්‍රතිඵලයක් නොවේ. ඩිමෙන්ෂියාවේ ප්‍රතිඵලයක් ලෙස අමතක වීම ඇතුළු මොළයේ ක්‍රියාකාරීත්වයේ දුබලතා ඇතිවේ. අවසානයේ පුද්ගලයාගේ පෞරුෂත්වය මුළුමනින්ම වෙනස් වෙනු දක්නට ලැබෙනවා. ඇතැම් හේතුන් නිසා ඇතිවන ඩිමෙන්ෂියාව නැවත යථා තත්ත්වයට පත් කළ හැකි වුවත් බොහෝ අවස්ථාවලදී කළ හැක්කේ රෝග ලක්ෂණ පාලනය කිරීම පමණයි. මොනවද මේ ඩිමෙන්ෂියා රෝගයේ රෝග ලක්ෂණ? එදිනෙදා කටයුතු නිතරම අමතක වීම. තමාගේ බඩු බාහිර ආදී තැබූ තැන් අමතක වීම නිසා අන් අය ඒවා නැති කළා යැයි පැවසීම. රැකියාවේ සහ අනෙකුත් ගෙදරදොර කටයුතුවලදී අමතක වීම නිසා අඩුපාඩු සිදුවීම. මෑතකදී සිදු වූ දේ හා තමන් ආහාර ගත්තාද යන්න පවා අමතක වීම. උග්‍ර අවස්ථාවලදී තමාගේ සහකරු දරුවන් පවා හඳුනා ගැනීමට නොහැකි වීම මෙන්ම තමාගේ නම පවා අමතක විය හැක. හැසිරීමේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. නින්ද යාම අඩුකම, අරමුණක් නොමැතිව තැන තැන ඇවිදීම, කේන්තිය හා කලබලකාරී බව, අනවශ්‍ය ලෙස කෑ ගැසීම, හැඬීම, වැළපීම, ලිංගික හැසිරීමේ වෙනස්කම්. වගේම තමයි අහේතුක සැක කිරීම, බියපළ කිරීම හා අසාමාන්‍ය සංවේදන (delusions, hallucinations) ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පවුලේ අය නෑදෑයින් හෝ අසල්වාසීන් අනවශ්‍ය ලෙස සැක කිරීමට පටන් ගන්නවා. විෂාදයේ රෝග ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. නව පරිසරයකට හැඩගැසීමේ හැකියාව අඩුවීම, මල මුත්‍ර පිටවීම පාලනය කරගත නොහැකි වීම, අදහස් ප්‍රකාශ කිරීමේ අපහසුතාවත් මෙම රෝගීන් තුළ දකින්න පුළුවන්. ඉතින් ඔබ කළ යුත්තේ කුමක්ද? ඩිමෙන්ෂියා රෝගය ඇති කරන සමහර හේතුකාරක ප්‍රතිකාර මගින් නිවැරදි කරගත හැකි බැවින් ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් වෙනවා. තවත් ප්‍රතිකාර ක්‍රම මගින් රෝග ලක්ෂණ පාලනය කරන්න පුළුවන්. මූලික පරීක්ෂණ සිදු කිරීමෙන් පසු වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර නියම කරන අතර වෛද්‍ය උපදෙස් අනුව රෝගියා රැකබලා ගැනීම හා ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වෙනවා. රෝගියාට ඇතිවන ආසාදන රෝග අවස්ථා, වේදනාකාරී තත්ත්ව, අක්ෂි හා ශ්‍රවණ ආබාධ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම වැදගත්. ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන්නන් රැකබලා ගැනීමේ කාර්යභාරය මූලිකවම රැකබලා ගන්නන් අතට පැවරෙනවා. ඒවා සමහරක් නම් රෝගියාට නැවත නැවත දින වකවානු හා පසුගිය දේවල් සරලව මතක් කර දීම, දිනචර්යාව, පරිසරය හා ක්‍රියාකාරකම් පිළිබඳව නිරන්තරයෙන් තේරුම් කිරීම, ජීවත් වන පරිසරය පිළිබඳ නිසි අවබෝධයක් ලබා දීම මගින් නිවස තුළ හාවට මඟ සොයා ගැනීමට පහසු කිරීම, රෝගියාගේ සුපුරුදු පරිසරයක ජීවත් වීමට ඉඩ සැලසීම, වටපිටාව නිතර වෙනස් නොකිරීම, නව පරිසරයකට රැගෙන යාමෙන් වැළකීම, එවන් නව අවස්ථාවලදී භීතියට පත් වී කලහකාරී වීමටද මඟ පෑදේ. නිතරම දොරවල් සහ ගේට්ටු අසා තැබීමෙන් රෝගියා අනාරක්ෂිතව නිවසින් බැහැර වීම වළක්වා ගත හැකියි. ස්නානය, වැසිකිලි යාම, ඇඳුම් ඇඳීම, ආහාර ගැනීම ආදී ක්‍රියාවන් සඳහා ඔබගේ සහාය රෝගියාට අවශ්‍ය වේ. රෝගියාගේ පෝෂණය පිළිබඳ නිසි අවධානය යොමු කිරීම, එසේ නොවූ විට විචලනය, මන්ද පෝෂණය ආදී තත්ත්ව ඇති විය හැකියි. රෝගියා අනවශ්‍ය ලෙස පීඩාවට පත්වන සමාජික හා නීතිමය වගකීම් වලින් නිදහස් කිරීම අත්‍යවශ්‍ය වේ. දේපළ පිළිබඳ නීතිමය භාරකාරීත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීමද මෙහිදී වැදගත් වේ. ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයට තුඩු දෙන සමහර හේතු සඳහා ප්‍රතිකාර ඇති බැවින් මෙම රෝග ලක්ෂණ දුටු හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත්. ඉතින් මම හිතනවා මගේ මේ වීඩියෝ එකෙන් ඔයාලා ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය පිළිබඳව යම් අදහසක් ඇති වෙන්නේ නැති කියලා. ඉතින් මේක පිළිබඳව දැනගන්න නොදන්න අයටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න වගේම මේ වගේ වැදගත් වීඩියෝ දිගින් දිගටම නරඹන්න මගේ YouTube channel එකත් එක්ක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. නැවත මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබම සුබ දවසක්.